විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ නිමවා ගයාන් නැවත තම මහගෙදරට පැමිණෙන විට මුළු පරිසරයම අමුතුම නිහඬතාවයකින් වෙලී තිබුණි. කාලයකට පසු නිවසට පැමිණි ඔහුට දැනුනේ තමා අමුත්තෙකු යන හැඟීමයි. පියා රැකියාව සඳහා විදේශගත වී දැන් මාස 6කි. මෙම දැවැන්ත මන්දිරයේ තනිව සිටියේ ගයාන් සහ ඔහුගේ සුළු මව වන නිල්මිනී පමණි. නිල්මිනී යනු වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ගුප්ත කාන්තාවකි. ඇයගේ නිහඬ බව මෙන්ම ඇයගේ ඇස්වල වූයේ නිතරම යමක් සගවා සිටින බැල්මකි. ඇය ගායන්ට වඩා වයසින් වැඩිවද ඇයගේ පෞරුෂය තුල වූයේ කිසි කෙනෙකුටත් සමීප විය නොහැකි බාධක පෞරකි. ආවාද ගායන් මම බලාගෙන හිටියා. ඇයගේ හඬ සාලය පුරා රැවුදුන්නේය. ඇය හැඬ සිටි සරල සාරයත් ඇයගේ සංයමයෙන් පිරි ගමනත් තුල වූයේ ගෞරවනීය බවකි. එහෙත් ගයාන්ගේ සිතේ තිබුණේ කුතුහලයකි. තම මවගේ මරණයෙන් පසු පියා ඇයව කැඳවාගෙන ආ දින පටන් ඇය සහ මේ නිවස අතර තිබූ සම්බන්ධතාවය ඔහුට ප්‍රහේලිකාවක් විය. එදින රාත්‍රියේ ගයාන්ට නිින්ද ගියේ නැත. මධ්‍යම රාත්‍රියේ පහළ මාලයෙන් පියානෝවක හඬ ඇසෙන්නට විය. එය ඊතා ශෝකී, එමෙන්ම ඊතා ගැඹුරු තනුවකි. ඔහු සෙමින් පඩිපෙළ බැස පහළට පෙමිණියේය. සාලය පුරා තිඩු අඳුර මැද එකම එක පහනක් පමණක් දැල්වෙමින් තිබුණි. නිල්මිනී පියානෝව අසල හිඳගෙන සිටියාය. ඇයගේ දැස් පියානෝවේ කීපුවරු මත නොව දුර ඈත අඳුරේ නතර වී තිබුණි. ඇය වයන්නේ තනුවක් නො ඇයගේ සිතේ ඇති වේදනාව සහ නොකියූ රහස් බව ගයාන්ට වැටහුණි. ඊළඟ දින කිහිපය තුල ගයාන් තවත් දෙයක් නිරීක්ෂණය කළේය. නිල්මිනී දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ගෙවත්තේ කෙළවරේ ඇති පරණ ගබඩා කාමරය අසලයි. එය වසර ගණනාවකින් විවෘත කරනු තිබූ මකුළු දැල් වලින් පිරුණු තැනකි. ඒ කාමරයේ ඇතුලේ මොනවද තියෙන්නේ? දිනක් උදෑසන තේ පානය කරන අතරතුර ගයාන් ඇසුවේය. නිල්මිනීගේ දැස් මොහොතකට නිසල විය. ඇය තී කෝප්පය මේසේ මත තැබුවේ අමුතුම රිද්මයකටය. සමහර දේවල් තියෙනවා ගයාන්. ඒවා අතීතයට අයිති දේවල්. අතීතය කියන්නේ හාරන්න හොඳ තැනක් නෙවෙයි. ඇයිගේ ඒ පිළිතුර තුල තිබූ තහනම ගයාන්ගේ කුතුහලය තවත් වැඩි කළේය. එදින සවස නිල්මිනී නිවසින් බැහැරව ගිය මොහොතේ ඔහු රහසින් ගබඩා කාමරය දෙසට ගියේය. එහි දොර අගුළු දමා තිබුණද පරණ ලී දොරේ සිදුරකින් ඔහු ඇතුළත බැලුවේය. ඇතුළත වූයේ අමුතුම දසුනකි. පරණ සිතුවම් කිහිපයක් සහ කළු රෙද්දකින් වසා ඇති යමක් එහි විය. බිත්ති පුරා එල්ලා තිබූ සිතුවම්වල සිටියේ ඔහුගේ මවයි. එහෙත් එම සිතුවම්වල ඇඳ තිබූ විලාසය අමුතුය. ඒවායේ තිබුණේ සතුටක් නොව යම්කිසි බියක් හෝ අනතුරු ඇගවීමකි. නිල්මිනී මේ දේවල් මෙතරම් ආරක්ෂා කරන්නේ යයි. ඇය පියාටත් හොරෙන් මේ රහස් ආරක්ෂා කරනවාද? එදින මහා වැස්සක් ඇදහෙළුණි. අකුණු ගසන හඬින් මුළු මන්දිරයම දෙදරන්නට විය. විදුලිය විසන්දි වී මුළු නිවසම ඔන්දකාරයේ ගිලී ගියේය. ගයාන් ඉටිපන්දම්මක් දල්වාගෙන සාලයට එන විට නිල්මිනී ජනනය අසල සිටගෙන වැස්ස දෙස බලා සිටිනු දුටුවේය. අඳුරේ දැල්වෙන එකම ඉටිපන්දම් ආලෝකය ඔවුන් දෙදෙනාව අමුතුම මායාලෝකයකට ගෙන ගියේය. නිල්මිනීගේ සෙවණැල්ල බිත්තිය මට විශාලව පෙනෙන්නට වියා. ඔයා බයද ගයාන්? ඇය හැරී බලමින් ඇසුවාය. නෑ, මට දැනගන්න ඕන ඇත්ත මොකද්ද කියලා විතරයි. නිල්මිනී ඔහු දෙසට පියවර කිහිපයක් තැබුවාය. ඔවුන් අතර වූයේ පියවර කිහිපයක පරතරයකි. ඉටිපන්දම් ආලෝකය ඇයගේ මුහුණේ වැටි තිබුණේ ඊතා සියුම් රිද්මයකටය. ඇත්ත කියන්නේ හරිම බර දෙයක්. ඒක දරා ගන්න හැමෝටම බෑ. ඔයාගේ තාත්තා හිතන්නේ මම මේ ගෙදරට ආවේ එයා නිසා කියලා. ඒත් ඇය මොහොතකට නැවතුණාය. ඇයගේ ඒ නිහඬතාවය තුල දහසක් වචන සැඟවී තිබුණි. ඇය සහ ගයාන් අතර වූයේ හුදු නෑකමකට වඩා එහා ගිය මනෝවිද්‍යාත්මක තැන්දීමකි. ඇය ඔහුට මඟ පෙන්වන්නේයක්ද නැතහොත් ඇය ඔහුට අනතුරක්ද? ඒ මොහොතේ ගයාන්ට දැනුනේ තමා රහස් සමුද්‍රයක අතරමං වී ඇති බවයි. පසුදා උදෑසන ගයාන් නැවතත් ගබඩා කාමරය වෙත ගියේය.
මෙවර ඔහු දොරේ අගුල විවෘත කිරීමට සමත් විය. ඔහු ඇතුළට යන විට මුළු කාමරයම දූවිල්ලෙන් වැසී තිබුණි. ඔහු අර කළු රෙද්දෙන් වසා තිබූ සිතුවම වෙත ගියේය. ඔහු සෙමින් රෙද්ද ඉවත් කළේය. ඔහුගේ දැස් අදහගත නොහැකි විය. එහි වූයේ ඔහුගේ මව සහ තරුණ කාලයේ නිල්මිනි එකට සිටින සිතුවමකි. ඔවුන් දෙදෙනාගේ දෑත් එකිනෙකාට තදින් බැඳී තිබුණි. සිතුවම යටින් ලියා තිබුණේ අවසානය දක්වා රහස සුරකින්නෙමු යනුවෙනි. මම කිව්වා නේද අතීතේ හාරන්න එපා කියලා. නිල්මිනි දොරකඩ සිටගෙන සිටියාය. ඇයගේ මුහුණේ වූයේ කලින් කිසිදා නුදුටු බැරෑරුම් බැල්මකි. ඇය ගයාන් අසලට පැමිණියාය. ඔයාගේ අම්මයි මමයි හරිම සමීප යාළුවෝ. ඔයාගේ තාත්තා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයාගේ අම්මා මිය ගියේ අනතුරකින් නෙවෙයි ගයාන්. ඒක සැලසුම් කරපු දෙයක්. ගයාන්ගේ ලෝකයම නැවතුණාක් මෙන් ඔහුට දැනුනි. නිල්මිනී මෙතරම් කල් මේ නිවසේ රැඳී සිටියේ පියා කෙරෙහි ඇති ආදරය නිසා නොව. තම මිතුරියට වූ පොරොන්දුවක් ඉටු කිරීමට සහ ගයාන්ව ආරක්ෂා කිරීමට බව ඔහුට වැටහුණා. කුමන්ත්‍රණයක ගොදුරක් වූ තම පවුල ගැන ඇසූ ගයාන් තැතිගත්තේය. නිල්මිනී දැන් ඔහුට පෙනුනි සුළු මවක් ලෙස නොව තමාගේම ජීවිතේ කොටසක් ලෙසය. ඔවුන් අතර වූ බැඳීම දැන් වඩාත් ශක්තිමත් වී තිබුණි. එය කිසිදු සමාජ සම්මුතියකට කොටු කළ නොහැකි. රහස් බෙදා ගන්නා දෙදෙනෙකු අතර ඇතිවන අතිශය සමීප බැඳීමකි. දැන් ඔයා හැමදේම දන්නවා. දැන් අපිට තියෙන්නේ එකම මාවතයි. ඒ මේ රහස සදාහටම මේ බිත්ති හතර ඇතුලේ හිර කරලා තියෙන එක. නිල්මිනි ඔහුගේ අත මත ඇගේ අත තැබුවාය. එය හුදු ස්පර්ශයකට වඩා පොරොන්දුවක් වැනි විය. ඔවුන් දෙදෙනා දැන් එකම රහසක කොටස්කරුවන් වී ඇත. පියා නැවත පැමිණෙන විට සියල්ල සුපුරුදු පරිදි සිදුවනු ඇත. එහෙත් නිල්මිනී සහ ගයාන් අතර වූ බැඳීම සහ ඔවුන් අතර ඇති වූ ඒ සෙවණැලි අතර රහස කිසිමෙකුටත් විනිවිද දැකිය නොහැකි වනු ඇත. රාත්‍රිය නැවතත් උදා විය. නිවස පුරා නැවතත් පියානෝ හඬ පැතිර යන්නට විය. එහෙත් මෙවර එම තනුව තුල තිබුණේ ශෝකය නොව ජයග්‍රාහී සහ අබිරහ ස්වරූපයකි.